ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා SL Brunei YouTube channel එක. ඔන්න අදත් මම තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙන්න ආවා. මේක මෙහෙම පොඩි කතාවක් විදියට මම කියන්නම්කෝ. තාත්තා මට ගෙනත් දුන්න peerගහක මුලක්. ඒ peerගහේ මුල ටිකක් මඩ වෙලා පොඩ්ඩක් ගන්න පුළුවන් තත්ත්වයක තිබුණේ නෑ ඇත්තටම. මට මුලින් හිතුනේ ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ නැති වෙයි කියලා. මගේ අර කලින් වීඩියෝ එකක මම ඔයගොල්ලන්ට ගෙනාවා වගේ peerගහේ මුලක මම ඕකිඩ් වගේක් හිටව ගත්තනේ. ඔන්න ඕක දැකලා තමයි තාත්තා මට මුල් කෑල්ල ගෙනත් දුන්නේ. ඒකෙත් ඒ වගේ එකක් කරන්න කියලා. හැබැයි ඉතින් අපේ අම්මගෙන් peerගහේ මුල බේරගත්තේ බොහොම අමාරුයි. එයා ඕක කොයි වෙලේ හරි ලිපේ දායි කියලා බය තමයි මම හිටියේ. කොහොම හරි අන්තිමට මම ඒක කඳ කොටසෙන් වෙන් කරගෙන කපා ගත්තා. 4-3ක් විතර කැපුවයින් පස්සේ ඉතින් ටික කපා ගන්න බෑ මහන්සි. ඒ පාරේ ඉතින් මගේ අපහාය සහායක මිත්‍රයාට කියලා ඉතින් ටික මම කපා ගත්තා. එයා ඉතින් මට ඒක කපලා මුල් කෑල්ල වෙන් කරලා දුන්නා. ඊට පස්සේ මේ දවස් ටිකේ මෙහෙට හොඳටම වැස්සා. වැස්ස හින්දා මං කරපු වැඩේ එක ගිහිල්ලා එළියෙන් තියලා තිබ්බ හොඳට වැහි වතුරට හේදෙන්න. ඒ වටේ තිබිච්ච වැලි ඇතුලේ තිබිච්ච මඩ ඔන්න ඔය ටික කොහොම හරි මේ වැස්සෙන් හේදිලා ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ මමත් මේක තව ටිකක් ලොකු වතුර භාජනයක දාලා තියලා තිබ්බ හොඳට පෙඟිලා ඒ මුලේ මුල් අස්සේ තියෙන මඩ ටික අයින් වෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න ඔහම ටික දවසක් වතුරේ දාලා තියලා මම ඒක අරගෙන හොඳට අවුවේ තිබ්බා වේලෙන්න. ඔන්න ඔය විදියට වේලිලා ඉතුරු අන්තිමට මට ලැබිච්ච මුල් කොටස තමයි මේ. දැන් ඉතින් මං යන්නේ අර කලින් වීඩියෝ එකේ ගෙනාවා වගේම මේකේ ලස්සන ඕකිඩ් අතු ටිකක් ඉඳගන්න. මේ ඕකිඩ් මල් වල අතු වල එන මල් වල පාට නම් මම දන්නේ නෑ ඇත්තටම. මේක අර ගෙවල් ළඟ තියෙන පැලකඩෙන් ගෙනාවේ. කඩේ අයියා නම් කිව්වේ මේකේ මේ අර එක එක පාට 40ක විතර ඕකිඩ් තියෙනවා. පාට ඉතින් දැනගන්න පුළුවන් මේ මල් ආවයින් පස්සේ කියලා. ඔන්න ඉතින් එහෙම කියපු හින්දා මට ආසෙ හිතුණා පාට මොන වගේද දන්නේ නැති වුණාට මේ ටික ඉඳ ගන්න. කලින් මම වීඩියෝ එකක් අරගෙන ආවා මේ වගේම peerගහක මුලක මම ඕකිඩ් අතු වගේක් ඉඳගත්තු. ඒක කියන්න සතුටුයි දැන් ඒකේ චූටි කිරි මුල් ඇවිල්ලා ඒ අතු ටිකේ දලු ඇවිල්ලා ලස්සන්ට පැරවිලා තියෙනවා. මම ඒකේ පැලවෙලා තියෙන මල් ආවයින් පස්සේ ආයේ ඒකේ වීඩියෝ එකක් අරගෙන ඉන්නම් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔන්න ඉතින් දැන් කතාවට යමුකෝ. මෙන්න මේකේ දැන් මම ඔන්න ඔය විදියට මේ පාට දැකලා නැති ඕකිඩ් මල් වල පාට දාන්නේ නැති ඕකිඩ් අතු ටික අරගෙන ඇවිල්ලා මෙන්න මේ විදියට මේ මුලේ තනින් තන ඒකේ අර ඉතුරු වෙලා තියෙන මුල් කෑලි වලට සවි වෙන විදියට බැඳලා හදාගත්තා. සමහර තැන් වලට මම පොඩි පොල් මුඩු පාවිච්චි කරා මොකද ඒකේ අර මුල් අදින එක පහසු වෙන නිසා සහ ඒකේ අර ඒ මුලේ හැඩය අනුව සමහර තැන් තියෙනවා මේ ගානට අර මුල් ටික සෙට් වෙලා ගානට මුල් ටික හොඳට ඇදිලා එන්න පුළුවන් පොඩි අර සිදුරු වගේ තැනුත් තියෙනවා ඉතින්. ඒ තැන් බලලා ඊට පස්සේ නූලකින් ඒවා මේ මුලට බැඳගත්තා. ඔන්න ඔහොම තමයි ඉතින් ওই වැඩේ මම කරගත්තේ. ඊට පස්සේ ඉතින් අපි බලමු මේ වීඩියෝ එකේ අවසානය වෙනතේ කොහොමද ඒකේ අවසාන පෙනුම ආවේ කියලා. සහ මම අරගෙන එන්නම් මගේ අර ඊට කලින් කරපු නිර්මාණය දැන් කොහොමද ඒකේ තත්ත්වය ඒකේ මුල් ඇදිලා ලස්සනට තියනවද? තාම මල් නම් ඇවිල්ලා නැහැ. හැබැයි කිරි මුල් ඇවිල්ලා ලස්සනට ඒක දැන් සවි වෙලා මුලට සවි වෙලා මුල් අල්ලගෙන peer මුලට හැදිලා තියෙනවා. ඒකත් මම අරගෙන එන්නම්. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා මගේ මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න අන්තිම වෙනකම් බලන්න කියලා. එහෙනම් ගිහින් එන්න ආයෙත් වෙනත් වීඩියෝ එකකින් හමු වෙමු.
මගේ ලස්සන වීඩියෝස් බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයගොල්ලෝ හැමෝටම ඒ වගේම subscribe කරන්න, comment කරන්න, share කරන්න.